අයිබෝවන් සුබ උදෑසනක් වේවා. මේ ඔබ දකින්නේ ඓතිහාසික දිඹුලාගල රජමහා විහාරයේ සොඳුරු රූප රචනා පෙළයි. අද සියනේ පුරවරේ ඉඳන් පොළොන්නරු ප්‍රදේශයේ තිබෙන දිඹුලාගල රජමහා විහාරය දක්වා පැමිණ අපි බෝගස්ව මහා විද්‍යාලයට පානීය ජල පෙරණිය ඇතුළු සංගීත කට්ටලයත් ක්‍රීඩා භාණ්ඩ ඇතුළු ඒ සියලුම බඩු බාහිර ආදියත් ලබා දීමට සූදානමින් ඉන්නවා. ඉතින් මේ ඔබ දකින්නේ තෑගි භෝග අරගෙන දිඹුලාගල පුරවරේ දිඹුලාගල බෝගස්ව පාසලට තෑගි භෝග අරගෙන නෑගම් යන ටැක්සිලාවේ විරුවන්. ඉතින් දිඹුලාගල පුරවරයට පැමිණි වහාම විචිත්‍රවත් ආහාර පාන රසකින් අපිට සංග්‍රහ කරන්න ගරු ස්වාමින් වහන්සේලා ඇතුළු ග්‍රාමික ප්‍රජාව අමතක කරේ නැහැ. ඉතින් අද මෙන්න කිරීමට යන ප්‍රජා සත්කාර නිවැරදිසන පිළිබඳ කෙටි අදහස් කීපයක් දක්වන්නට අපේ විද්‍යාලයේ ගරු විද්‍යාපතිතුමා සූදානම්ව ඉන්නවා. ඉතින් ගරු විද්‍යාපතිතුමෙන් තුමනි අද දින මම දිඹුලාගල රජමහා විහාරස්ථානයේ සිට උදැසන ආහාරය ගැනීමෙන් අනතුරුව අපි කිරීමට යන මෙන්න ප්‍රජා සත්කාර නිවැරදිසන ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ආයිබෝන් හැමෝටම තක්ෂිලා මහා විද්‍යාලයේ අවුරුදු 33ක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන කාර්යයන් කීපයක් වැඩසටහන් කීපයක් සංවිධානය කළා. ඒ සංවිධානය කරපු වැඩසටහන් කීපය අතරේ මේ අපේ අවසන් වැඩසටහන කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රමුඛතම වැඩසටහන කියන්න පුළුවන්. අපි මේ ඇවිල්ලා ඉන්නේ උදේ පාන්දර 3ට පිටත් වෙලා මේ වෙනකොට වෙලාව 9:00යි. අපි දැන් ඉතා දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ දැන් සූදානම් වෙන්නේ බෝගස්ව විද්‍යාලයට. අපි දෙමව්පියන්ගෙන් සුබපතන්නන්ගෙන් ඒ වගේම සුබවාදී බොහෝ දෙනාගෙන් ලැබුණු උදව් ටික අරගෙන බෝගස්ව විද්‍යාලයේ දරුවන් හම්බෙන්න යන්න තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඔව්. ඉතින් මෙතෙන් පටන් මේ ප්‍රජා සත්කාරමේ වැඩසටහන කරන්න අපි බස් රථයෙන් දිඹුලාගල බෝගස්ව මහා විද්‍යාලයට යන්න සූදානමින් මඟ බලාගෙන ඉන්නවා. ඒකම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අතර මේ අපේ මේ මෑත කාලේදී අපේ ඉස්කෝලෙන් ඉවත් වෙලා ගිය ආදිසි දරුවෝ ටිකක් ඒ වගේම ගුරුවරු කොටසක් දරුවෝ කොටසක් ශිෂ්‍යනායකයෝ කොටසක් විදිහට තමයි දෙමව්පියෝ නියෝජනයක් විදිහට තමයි අද ඇවිල්ලා ඉන්නේ. අපිට මේ වැඩේ කරගන්න දීලා මේ වෙනකොට පාසල පවත්වාගෙන යන නියෝජ්‍ය විදුහල්පතිතුමාටත් ඒ වගේම මේ වැඩේට අත ගහලා පාසලට වෙලා උගන්වන ගුරුවරුන්ටත් මේ දිහා සුබවාදීව බලාගෙන අපිට මේ වැඩේ කරගන්න ඉඩ දීලා ඉඩ හසර වෙන් කරලා ඕන් ඒ වෙනුවෙන් කාලය අරගෙන කරන කැපවීමටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. ස්තුතියි ගරු විදුහල්පතිතුමනි මේ කෙටි අදහස් ප්‍රකාශ කළා. සංවිධානය කරලා තියෙන මේ අන්තර්පාසල් මිත්‍රත්ව වැඩසටහන පිළිබඳව කපුණා බෝගස්ව විද්‍යාලයේ අපි අපේ පාසලේ තක්ෂිලා විද්‍යාලයේ මේ කරන ගෞරවනීය කටයුතු දරුවෝ විසිට ඒ ඉස්තුමන සංවර්ධනයෙන් සංවිධානය කරා. දැන් අපි සහකරන කල ඊළඟට හැලපැලය මේක උතුරක පළාතේ ජාතික පුෂ්පයේ හැල මේක පළයක් කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා තක්ෂිලා විද්‍යාලයේ ආදරු දරුවන්ට පැල කීපයක් රෝපණය කිරීමේ පරිත්‍යාග කරනවා. විශේෂයෙන්ම අපි මේ කටයුතු කරන අපේ සංවිධානය කරන පාසලේ වැඩ කරපු සිඩියෝ මාර්ස අපි බලාපොරොත්තු වෙන තක්ෂිලා විද්‍යාලයේ සම්බන්ධව අපේ සංස්කෘතික පරිවර්තනයක්
ආදින යවන විසිල ඔමින් වලින් ඒ දාගෙන යන්න පුතේ ඉන්න මා පද්ධතියක් අපේ පාසල ලැබිලා තියෙනවා. ඒ ගැන ඇත්තටම විදුහල් පුදුමතුමා ස්තුතිවන්ත වෙනවා. ඒකට දායක කළා තියෙන අපේ SLT ඩිස්ට්‍රිබියුටර්ස් අධිපති HB සරත් චන්ද්‍ර සෙනවිරත්න මැදතුමා. මෙයා පින්කම් දාන්සල් ලොකු දාන්සල් දෙනවට වැඩිය ලොකු පින්කම්. ඒකයි මම එතුමාලට ගරු කරන්නේ මේ කටයුතු වල දායක වීම පිළිබඳව. ඉතින් මැදිහත් වීම සම්බන්ධයෙන් සියලු දෙනාට මේ ජල පෙරහන් පද්ධතිය ලබා දෙන පිළිවෙල මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට දැනුම් දීමක් කරලා තියෙනවා විදුහල් පුදුමේ කාලපත්‍රයන් අධ්‍යක්ෂතුමනි. මේ ධාරිතාවයේ දවසකට ලීටර 5000ක් පමණ සාමාන්‍ය මට්ටමක් තියෙනවා. අපිට ඕන නම් 7500 දක්වා වැඩි කර ගන්නට පුළුවන්. ඊළඟ අපේ ජලයේ තියෙන පිරිපහදු ගතියේ